මිරකල් රොබෝටික්ස් වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. මිරකල් රොබෝටික්ස් මගින් ආරම්භ කරන නව රොබෝටික්ස් පාඨමාලා පිළිබඳ දැනගන්න මෙම වීඩියෝ එක සම්පූර්ණයෙන්ම නරඹන්න. ඉතින් අපි වයස අවුරුදු 5 ඉඳන් ළමුන් සඳහා පාඨමාලා සීරීස් එකක්ම ආරම්භ කරනවා. ඉතින් මේ පාඨමාලා තමයි වයස අවුරුදු 5ත් 6ත් ළමුන් සඳහා ෆවුන්ඩේෂන් පාඨමාලාවක් ආරම්භ කරනවා. ෆවුන්ඩේෂන් රොබෝටික්ස් කියලා. ඉතින් ඔන්න වයස අවුරුදු 5ත් 6ත් අතර ළමයි නම් සම්බන්ධ වෙන්න ඕනේ ෆවුන්ඩේෂන් රොබෝටික්ස් කියන පාඨමාලාවට. ඊට පස්සේ වයස අවුරුදු 7ත් 10ත් අතර ළමයි ඉන්නවනම් ඒ කියන්නේ 3 5 වසර ළමයින්ට 3 වසරේ ඉඳන් 5 වසර ළමයින්ට කිඩ්ස් රොබෝටික්ස් පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ වයස අවුරුදු 10ට වැඩි අය ඒ කියන්නේ 6 වසරෙන් ඉහළ ළමයින්ට ජූනියර් රොබෝටික්ස් පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකෙත් ස්ටේජස් 3ක් තියෙනවා. ඉතින් එතනින් එහාට තියෙන පාඨමාලා තමයි ස්මාර්ට් රොබෝටික්ස්, ෆියුචර් රොබෝටික්ස්, ග්ලෝබල් රොබෝටික්ස් කියලා කියන්නේ. එව්වට ස්ටාර්ටින් පොයින්ට් එකක් විදිහට එම පාඨමාලාවන් ඕගොල්ලන්ට ස්ටාර්ටින් පොයින්ට් එකක් විදිහට ගන්න බෑ. ඔයාලට ස්ටාර්ටින් පොයින්ට් එකක් විදිහට ගන්න පුළුවන් වෙන්නේ වයස අවුරුදු 5 ළමයින්ට නම් ෆවුන්ඩේෂන් රොබෝටික්ස් පාඨමාලාව, වයස අවුරුදු 7-10 ළමයින්ට නම් කිඩ්ස් රොබෝටික්ස් පාඨමාලාව, වයස අවුරුදු 6ට වැඩි අයට. ඒ කියන්නේ 6 වසරේ ඉඳන් ළමයින්ට නම් ජූනියර් රොබෝටික්ස් වලින් පාඨමාලාව පටන් ගන්න පුළුවන්. එතකොට 2026 ශිෂ්‍යත්ව විභාගයට සම්බන්ධ වෙන දරුවන්ට විශේෂ කණ්ඩායම් කිහිපයක් අපි ආරම්භ කරනවා. ඉතින් මම ටයිම් ටේබල් එකේ දක්වලා තියෙනවා මේ විශේෂ කණ්ඩායම් වලට තියෙන වෙලාවල් මොනවද කියලා. ඒ අය සම්බන්ධ වෙනවා නම් ඒ විශේෂ කණ්ඩායම් වලට විතරක් සම්බන්ධ වෙන්න. එතකොට ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් එක දැම්මම ඔයාලට කරලා තියන්න පුළුවන්. මොකද සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණයි බඳව ගන්න කණ්ඩායමකට 20ක් වගේ ප්‍රමාණයක්. ඒ නිසා ඔයාගේ ටයිම් එක දැම්මම රිසර්ව් කරලා තියාගන්න. මෙම පාඨමාලාව පැවැත්වෙන්නේ කුලියපිටියේදී අපේ මිරකල් රොබෝටික්ස් ආයතනයේදී. මේක ෆිසිකල් ක්ලාස් එකක්. ඒ වගේම කුලියපිටියට එන්න බැරි කුලියපිටියෙන් දුර ප්‍රදේශවල ඉන්න අයට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ ඔන්ලයින් ක්ලාස් එකට. එහෙම ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් තියෙන අය මේ WhatsApp නම්බර එකට ඔන්ලයින් කියලා මෙසේජ් එකක් එවන්න. එයාගේ නම, ලිපිනය සහ එයාගේ වයසත් එක්ක. එතකොට අපි ඔයාලට එවනවා අදාළ ඔන්ලයින් ක්ලාස් එකට දාලා ගෲප් එක. ඒතර මේ ගෲප් එකේදී ක්ලාස් එකේ ෂෙඩියුල් සහ පටන් ගන්න දිනයන් සඳහන් කරලා එවන්න. ඉතින් ෆිසිකල් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන අයට ෆිසිකල් ක්ලාස් එක පටන් ගන්නේ ජුනි 6 වෙනිදා ඉඳන්. මේ පාර ශිෂ්‍යත්ව විභාගය කියන්නේ 2026 ශිෂ්‍යත්ව විභාගය ලියන අයට ෆිසිකල් ක්ලාස් එක පටන් ගන්නේ අගෝස්තු 15 ඉඳන්. ඉතින් මම මේ ටයිම් ටේබල් එක ඔයාලට ෂෙයා කරනවා. ඉතින් මේ ටයිම් ටේබල් එකෙන් ඔයාලට සම්බන්ධ වෙන්න පහසු වේලාවක් තෝරගෙන ඒ වේලාව සඳහන් කරලා ලියාපදිංචි ගාස්තුව මේ ඔයාලට එවලා තියෙන බැංකු ගිණුමකට තැන්පත් කරලා පුතාගේ නම, වයස සහ සිටි එකත් සඳහන් කරලා ස්ලිප් එක මේ WhatsApp නම්බර එකට එවන්න. එතකොට ඔයාලගේ ටයිම් එක අපි රිසර්ව් කරනවා. පාඨමාලා පටන් ගන්න දිනයෙන් පස්සේ එළඹෙන ඔයා තෝරගත්ත දිනේදී එතකොට ඔයාලට ක්ලාස් එකට එන්න පුළුවන්. එතකොට මම ක්ලාස් එක තියෙන තැනත් Google ලොකේෂන් එක මම ඔයාලට මේ WhatsApp මැසේජ් එකත් එක්ක ෂෙයා කරලා තියෙනවා. ඔයාලා තෝරගත්ත ටයිම් එක available ද කියලා ඔයා පේමන්ට් එක කරන්න කලින් ලියාපදිංචි ගාස්තුව ගෙවන්න කලින් මේ WhatsApp නම්බරේට කෝල් එකක් දීලා වෙරිෆයි කරගන්න. මොකද සමහර ලාවට ඒ ටයිම් ස්ලොට් එක ෆිල් වෙලා තියෙන්න පුළුවන් ඔයා පේමන්ට් එක කරන වෙලාවෙදී. එහෙම වුණොත් ඒ ටයිම් එක අපිට දෙන්න විදිහක් වෙන්නේ නැති නිසා. ඉතින් අපි මිරකල් රොබෝටික්ස් පිළිබඳ අලුත්ම අප්ඩේට්ස් ලබා ගන්න, ටයිම් ටේබල් සම්බන්ධ විස්තර ලබා ගන්න අපේ WhatsApp කමියුනිටි එකට ජොයින් වෙන්න. ඉතින් මේ WhatsApp කමියුනිටි එකට ජොයින් වෙන්න අවශ්‍ය කරන ලින්ක් එකත් මේ විස්තරය තුල ඔයාලට සඳහන් කරලා තියෙනවා.